මහත්තයා වෙතටයි මේ ඇසෙන වාණේ ඔබ සිටිනම් ප්‍රධාන පීඨිකාවට පැමිණෙන්න. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සංස්කෘතිකමය වශයෙන් ඉතා අගනා උත්සවයක්. ඉතින් මේක පදනම් කරගෙන සූර්යා මුල් කරගෙන මේ උත්සවය පැවැත්වෙනවා. ඉතින් අපිත් සුපුරුදු පරිදි පවුලේ සියලු දෙනා එකතු වෙලා මම හිතන්නේ මේ 6 වෙනි වතාවට වගේ ඊටත් වැඩිද මන්දා මතක නෑ මට හරියටම මගේ මතකයේ හැටියට අපි නැවතත් මේ අවුරුද්ද සමරනවා. නමුත් අපිට මේ අවස්ථාවේ අපේ අත්තත් මතක් වෙනවා අපි සිහි ගන්නන්න වෙලාවක් වෙන් කරන්න ඕනේ. මුලින්ම මතක් කරන්න ඕනේ අපේ මේ අවුරුදු උත්සවයේ ප්‍රධාන නිර්මාතෘ තමයි අපේ සමෘද්ධි සංවර්ධන නිලධාරී නිහාල් මහත්මයා. මේ අවස්ථාවේ එයා අත්‍යවශ්‍ය මෙතෙන්ට ඇහෙන මානයක ඉන්නවා නම් කරුණාකර හැකි ඉක්මනින් මෙතෙන්ට සම්බන්ධ වෙන මේ නිලා සිටිනවා. මොකද අපිට පොල් තෙල් පහන දාලන්න එතුමා අනිවාර්යෙන් අවශ්‍යයි මෙතෙන්ට. සිංහල හා හින්දු දෙගොල්ලන්ගේම අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර බොහෝ දුරට එක සමානයි. අවුරුදු දවසට සියලු දෙනාගේම නිවෙස්වල කැවුම් කොකිස් කිරිබත් සුවඳවත් කැවිලි වලින් රස ගැන්වෙනවා. ඒ වගේම දැන් අපි ආහාර අනුභවය කරලා මේ සූදානම් වන්නේ අපේ සුපුරුදු පරිදි අපේ අවුරුදු උත්සවය පවත්වන්න. කාල වේලාව ඉක්ම යන බැවින් අපි අපේ අවුරුදු උත්සවය මෙසේ ආරම්භ කරමු. ඉතින් හැම දෙයකම ප්‍රථමයෙන් තාත්තා ෆෝන් එක උස්සන්නේ නැහැ. පටන් ගමු. වීඩියෝ කෝල් එකක් කරා. අනේ ගන්න. වීඩියෝ කොරන් රතිඤ්ඤා නාදය මැදින් මේ ආරම්භ වන්නේ වාණිගදර අවුරුදු උත්සවයයි. ඔබ සියලු දෙනාම අප්පල් සන්නාදයක් ලබා දෙමින් අපේ අවුරුදු උත්සවය ආරම්භ කරමු. අපේ චමිල් ගුරුතුමා සහ පසිදු අපේ සහෝදරයා රතිඤ්ඤා පත්තු කළ දුවගෙන එනවා. ආරම්භක අවස්ථාව සම්සිරුවන් වෙනවා අපිට. ඔබ සියලු දෙනාටම රතිඤ්ඤා නාදය මැදින් එහෙනම් අපි ආරම්භ කරමු වාණිගදර අවුරුදු උත්සවය. හැම දෙයකටම ප්‍රථමයෙන් අපි ඇත්තටම සංවේගයෙන් යුතුව වුණත් මතක් කරන්න ඕනේ අපේ වාණිගෙදර පවුලේ ප්‍රධාන මුල් පුරුක වන පුංචි බණ්ඩා අපේ අත්තා මිය ගිහිල්ලා. ඉතින් අපි ප්‍රථමයෙන්ම අත්තව සිහිපත් කරන්න මේක අවස්ථාවක් කරගන්න ඕනේ. හැම දෙනාම අසින්නලින් නැගිටලා විනාඩියක නිශ්ශබ්දතාවයක් තියන්න. ඔයාලගේ හිත් වලින් එතුමා වෙනුවෙන් පින් අනුමෝදන් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. අත්තා වෙනුවෙන් පින් අනුමෝදන් කළ ඔබ සියලුම දෙනාට මාගේ හදපිරි ප්‍රණාමය. මුලින්ම පිළිගැනීමේ කතාව පවත්වන්නයි තියෙන්නේ. මේ අවස්ථාවේ මෙතන අපි මුලින්ම පිළිගන්න ඕනේ අපේ රොසලින් නෝනා අපේ පරම්පරාවේ දැනට ඉතිරි වෙලා ඉන්න අපේ ප්‍රථම මුල් පුරුක කිරියම්මව ආදරයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ඊළඟට ජානක හෝටලේ අධිපතිතුමා මේ අවස්ථාවේ මෙතනට නොපැමිණියත් එතුමාවත් ආදරයෙන් පිළිගන්නවා. ජානක අධිපතිතුමා සහ එම මැතිණිය ඉතාමත් ආදරයෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඊළඟට විශ්‍රාමලත් සමෘද්ධි සංවර්ධන නිලධාරී අපේ නිහාල් මහත්මයා සහ
අපේ තිලකාවතී හෝටලයේ අධිපතිනි තිලකා මැතිණිය ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. අප්පල සන්නාදයක් දෙන්න කියලා. අපේ සන්මානයක් දෙන්න. අනේ මේක ඔයාලා ගන්නකො. ඊළඟට බණ්ඩාර වලව්වේ බණ්ඩාර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ මෙතන නෑ මොකද වොලිබෝල් ගහන්න ගිහින් තියනවා කියලා අපිට රහතිගත ආරංචි මාර්ග වලින් ලැබිලා තියෙනවා. වොලිබෝල් තරගයෙන් දිනලා එනකන් එතුමාවත් සහ කුරුණාගල ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධ්‍යක්ෂක ලලිතා මැතිණිය ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. ඊළඟට බෝගොල්ල වලව්වේ සාමා මැතිණිය සහ ආරක්ෂක අංශයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී සරිදු මහතා මෙතනට නොපැමිණියා එතුමාවත් ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. කුරුණාගල ශික්ෂණ රෝහලේ සෛල වෛද්‍ය ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී තිලක් මහතා සහ එම මැතිණිය ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. මැතිණිය පේන්නේ නැහැ මේ ඇතනමානයේ සිටිනවා නම් ඉක්මනින් මෙතෙන් පැමිණෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඊළඟට මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති චමිල් මහතා සහ එම මැතිණිය ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ඉංජිනේරු ඉසුරු මහතා මෙතන නොපැමිණියත් එතුමාවත් පුස්තකාලාධිපති මුළු දිවයිනටම පුස්තකාලාධිපති අනුෂා මහත්මිය ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. සමාවෙන්න අමතක වීමක් වුණා. පසුව දැන් තමයි මතක් වුණේ. කාරුණිකව සමාවෙන්න. ආපිකෝ ආයතනයේ ප්‍රධාන නිර්මාතෘ සිරිල් මහතා සහ මුළු දිවයිනේටම බෑග් සහ ජැකට් සපයන අපේ හේමලතා මහත්මිය ආදරයෙන් සිහිපත් කරනවා. ඊළඟට අපගේ මේ වසරේ අවසාන මේ දවස් කිහිපේ තනිකඩව ගත කරන අපේ මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති අපේ හේමන්ත මහත්මයා ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන විදුලි ඉංජිනේරු සුදර්ශන මහතා සහ එම මැතිණියත් අපේ සරුතික බබත් ආදරයෙන් පිළිගනු ලබනවා. මෙතනට සැබවිනි සියලුම අපේ සහෝදර මහත්මී අපි ආදරයෙන් සහ ගෞරවයෙන් යුතුව පිළිගනු අතර අපේ උත්සවයේ වැඩ ඉතාමත් සාර්ථකව ආදරයෙන් නිම කර ගැනීමට ඔයාලගේ සියලුම ශක්තිය උපකාරය මම ඉතාමත් කාරුණිකව බලාපොරොත්තු වෙන අතර පිළිගැනීමේ කතාව මෙතනින් අවසానයි. ඔබ සැමට ස්තුතියි. මම නැවතත් මතක් කිරීමක් කරන්නම්. අද දවසේ අපේ තරග ලෙස තියෙනවා කණාමුට්ටිය, අලියට ඇස තැබීම, වැඩිහිටි ළමා දෙකම, ඊළඟට බැලුම් පිපිරවීම, සීනි බෝල ඇහිඳීම, බනිස් කෑම, සංගීත තොප්පිය, තමාගේ බැලුම රැකගෙන අනිත් කෙනාගේ බැලුම පිපිරවීම, බැලුම් පිපිරවීම, ගෝණි පැනීම සහ පැණි බඹර. ඒ තරගය ඉතාමත් සාර්ථකව නිම කිරීමට ඔයාලගේ උපකාරය බලාපොරොත්තු වෙමින් අපි පළවෙනි තරගයට දැන් යමු වෙමු. ස්තුතියි. පොඩි ළමයි කිව්ද? බණිස්ට සීනි බෝල හැදීම දිය මොකද මේ ජානක හෝටලේ අධිපතිතුමාගේ මහත්මියට අද ඉතාමත් රාජකාරී බහුල දිනයක් නිසා හෝටලේ වැඩ වැඩි පොඩි නර්ස්ලා එන නිසා යා ක්ලාස් කරනවා. ඒ නිසා අපි වැඩි හිටි සීනි බෝල හැදීම පවත්වමු මේ අවස්ථාවේ. YouTube කෙනෙක් කරමු.